අද හපුතලේ පමණයි. හපුතලේ ප්‍රාන්ත සභාව, පල්දුම්මුල ප්‍රාන්ත සභාව, හපුතලේ නගර සභාව. ඒ තුනේම නාම යෝජනා අපි බාර දුන්නා. ඉතින් දැන් ඉතින් ගිහිල්ලා අපේ සුපුරුදු වැඩපිළිවෙල ගමේ වැඩ ටික බලා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ අදිෂ්ඨානය. මේ වෙනකොට ඔබතුමාගේ පක්ෂයේ තත්ත්වය මොකද? පක්ෂයේ ඇතුලේ උලල් කෑ ගන්න තියනව නේද? අපේ පක්ෂෙද? මං හිතුවා මේ වෙන පක්ෂයක් ගෙනව කියලා. අපේ පක්ෂේ කුලල් ගෑමක් පේන්න නැහැ. එහෙම හේතුවකුත් නැහැ. ඔය කට්ටිය කියනවා ඉතින් දන්නවනේ 1970 ගණන් 80 ගණන් 50 ගණන් වල එනේවා ඉතින් ඒවා වැඩි හිතන්න එපා. දැන් මේ පාර කාර්යපාලන මැතිවරණයේදී මොන වගේ බලාපොරොත්තුවක් තියෙන්නේ? මෙහෙමයි දැන් අපි දැක්ක ඇල්පිටිය ප්‍රාන්ත සභාවේදී වෙච්ච දේ. මේ කට්ටිය ඔක්කොම දිනලත් 15 නම් මෙතන අපි එදා කිව්වා වගේම විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනාම එකට එකතු වී ගමන යන්න ඕනේ. මේක හැමදාම මම කියන දෙයක්. ඔය කොයි කාටවත් ඇහෙන්න කියන දෙයක්. ඔය බෙදීම පෙන්වීම ලක්ෂණ තමයි අපේ පරාජයට හේතුනේ. ජාතික ජනබලවේගයේ මේ වෙන විට ඉහළ මට්ටමක ඉන්නවා. ඒකට ඔබතුමාගේ පක්ෂීරෝ කොහොමද? මගේ නම් එහෙම කිසිම තක්සේරුවක් නැහැ. පොඩ්ඩක් ඉතින් පාර්ට බෑලා යන්න ඕනේ ඉතින්. පාර්ට බෑලා අහන්න ඕනේ මම නම් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ජාතික ජනබලවේගයට එළියව පක්ෂ කීපයක් ඔබතුමාලා එකතු වෙලා නේද බලය ගන්න යන්නේ? දැනට එහෙම දෙයක් නැහනේ. අපි අයිම පොදුමතේ ප්‍රකාශ කරාට උඩ ඉන්න අපේ නායකතුමන්ලා ඒක තීරණය කරන්න ඕනේ. එහෙම වුණොතින් හොඳයි කියලා මම කියන්නේ ඉතින්. ඔබතුමා වැඩි පාර්ලිමේන්තුවේ පේන්නේ නැහැ නෑ මම ඉන්නවා. මම පාර්ලිමේන්තුවේ එනවා මගේ විශේෂ වැඩපිළිවෙල යනවා. ඉතින් මම එදා ඉඳන් කියපු දෙයක් තමයි මහජනට පෙනී සිටීමවත් කිසිම අයුරකින් වැඩියෙන් හුවා දැක්වීමත් නෙමෙයි වැඩ කටයුතු මම බදුල්ලේ කරන දේවල් ඔබ තමුන්වන්සලා දන්නවා. ඉතින් මම මගේ සේවය කරනවා රටට. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කට හරියටම ප්‍රවේශම් කරගන්නවා නේද? එහෙම නෑ. මේ මගේ ඇටි. ස්ටේජ් එකේ මේව නෙවෙයි. මීඩියා වලට මෙහෙම ඉතින් එහෙම වෙනසක් නෑ. අපි පිරිසිදු හිතේ කිසිම දෙයක් නැති මිනිහනේ ඉතින්. අපි කියවනවා. ජනාධිපතිවරණයේදී බදු දිස්ත්‍රික්ක ඔබතුමාලා ජයග්‍රහණය කරනවා. ඔව්. ඒත් මහමැතිවරණයේ ඔබතුමාලා ආයේ පරාජය වෙනවා. මේ මැතිවරණයේ කොහොම වේද ඔබතුමාලා? මෙහෙමයි. ඔබ තමන්ලා කවුරුත් දන්නවා ඉතින් ජනාධිපතිවරයෙක් පත් වුණාම ඔක ගෝඨාභය මහත්තයාට තිබ්බා. ඉතින් ඊළඟ එක රැල්ල එනවා. ඉතින් මේක මට කියන්න පොඩ්ඩක් අනිශ්චිතයි. ඉතින් මොකද මේ ඡන්දෙදී විපක්ෂයේ කණ්ඩායම ඔක්කොම එකතු වුණොත් ප්‍රධාන පක්ෂයට ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි මේ පළාත් පාලන ඡන්ද ක්‍රියාවලිය හැටි. අසික මැතිවරණයේදී ලංකාවේ වැඩිපුරම වියදම් කරපු මන්ත්‍රීවරයා ඔබතුමා මේ පාරත් මේ වියදම් කරන බලාපොරොත්තු වෙනවද? කවුද එහෙම කියන්නේ? එහෙමනම් දෝෂමාන ආරංචි නෑ. මොකද මම අවුරුදු 5ක වැඩපිළිවෙලක් කරගෙන ආවේ. ඒක බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. මම එක දවසක් නිදාගෙන ඉන්නේ නෑ. නොවැම්බර් 14 ඡන්ද තිබ්බා. අපේ කට්ටිය නොවැම්බර් 15 රැස්වීම වලට ගියා. මට ඇත්තටම රැස්වීමද ඡන්ද දින මට අදාළ නෑ. මම ඉන්නේ පාරේ. ඒක බදුල්ල දිස්ත්‍රික් ජනතාව දන්නවා. ඉස්කෝලේකට ගියා, පන්සලකට ගියා, වත්තට ගියා, කෝවිලට ගියා, ක්‍රිස්තියානි පල්ලියට ගියත් මම ඉන්නවා. වත්මන් දේශපාලන තත්ත්වය කොහොමද ඔබතුමා දකින්නේ? වත්මන් දේශපාලන තත්ත්වය. ඔව් වත්මන් දේශපාලන තත්ත්වය අපි පොඩ්ඩක් අවධාරණයෙන් බලාගෙන ඉන්න ඕනේ පොඩ්ඩක් ඉවසලා. ඒක මටවත් කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ ඡන්දෙදි තමයි ඔප් වෙලා එන්නේ ඕක. කොහොමද අපේ ජනතාව මේ තත්ත්වය දකින්නේ. ඉතින් අපි කාටත් කියන්නේ මේකයි. මේ තියෙන තත්ත්වෙද වත්මන් තත්ත්වෙද අනාගතයේද අතීතයේද නෙමෙයි. හැම මිනිහම පුළුවන් විදියට වැඩේ කරා නම් ජනතාවට මේ ප්‍රශ්න නැහැ. ඒක ගැටලු වෙන්නේ ජනතාව අමතක කරලා වෙන වැඩ කරන්න ගියා. අපගේ YouTube channel එක subscribe කර නොමැතිනම් දැන්ම subscribe කරන්න. බදුල්ලේ නවතම තොරතුරු දැනගන්න.